නේහන්නෙත් මීගේ පවුලේ සාමාජිකයන් අවුරුදු ගණනාවක් නිවස ඇතුළෙම තියාගෙන ජීවත් වෙන අමුතුම සංස්කෘතියක් ගැන වදන්නෝද. මේ තමා තොරාජා ජනතාව ඉන්දුනීසියාවේ සොළොවිසි දූපතේ කඳුකර ප්‍රදේශවල ජීවත් වෙන ලෝකයේ සුවිශේෂී සංස්කෘතික කණ්ඩායම් වලින් එකක්. ඔවුන්ගේ විශ්වාසය අනුව මරණය කියන්නේ ජීවිතේ අවසානය නෙවෙයි. ඒක තවත් දිගු ගමනක ආරම්භයක් විතරයි. සමහර පවුල් මාස ගණනක් අවුරුදු ගණනක් මීගේ ඥාතියාගේ දේහය නිවස තුළම තබාගෙන ජීවත් වෙනවා. ඒ සඳහා සාම්ප්‍රදායික ඖෂධ සහ පොම්වලින් ඒ ද්‍රව්‍ය භාවිත කරලා දේහය ආරක්ෂා කරනවා. ඔන් මීගේ පුද්ගලයාට දිනපතා කෑම බීම තබනවා, අඳුන් මාරු කරනවා, ඒ අය එක කතා කරනවා, පවුලේ ජීවත් වෙන සමාජිකෙක් වගේම ගෞරවයෙන් සැලකනවා. ඇයි මෙහෙම කරන්නේ? මොකද තොරාජා ජනතාව විශ්වාස කරන්නේ ආත්මය සම්පූර්ණයෙන් පිට වෙන්නේ අවසන් අවමංගල්‍ය උත්සවයෙන් පසුව කියලා. ඒ උත්සවය පවත්වන්න විශාල මුදලක් අවශ්‍ය නිසා ඒ මුදල් හොයා ගන්න අතෙක් සිරුවන් නිවසේම තබා ගන්නවා. ඔන් මී හරකුන් සියගණනක් බිලි දෙනවා. මොකද ඔවුන් විශ්වාස කරන්නේ ඒ සතුන් මීගේ පුද්ගලයාගේ ආත්මය පරලොවට රැගෙන යනවා කියලා. තවත් අදහගත නොහැකි සම්ප්‍රදායක් තියෙනවා. ඒ තමා මානයනේ චාරිත්‍රය. මේ චාරිත්‍රය දීපවුලේ සමාජිකයින් තමා මීගේ ඥාතියාගේ දේහයන් සොහොන් වලින් නැවත පිටතට අරගෙන ඒවා පිරිසුදු කරලා අලුත් ඇඳුම් ඔව් කණ්ණාඩි පව අඳවා නැවත ගෞරවයෙන් තැන්පත් කරනවා. ඔවුන්ට මේක භයානක දෙයක් නෙවෙයි. මේක පරම්පරා අතර තියෙන ආදරය, ගෞරවය සහ පවුලේ බැඳීම. මේ ගෝත්‍රෙන් නිවාස තරමු සුවිශේෂී. ඒවා හඳුන්වන්නේ තොන්කොනාන් නිවාස කියලා. මේ නිවාසවල වහලේ බෝට්ටු කැඩයක් ඕ මී හරකුගේ අන්දක වගේ නිර්මාණය කරලා තියෙනවා. ඇත්තරම මෙයාලා මලසිරු තැන්පත් කරන්නේ කොයිද? ඔවුන් පොළොවට වල්ලන්නේ ඒ වෙනකොට විශාල කළුගල් පර්වතවල හැරු ගුහා තුල හෝ පර්වත අද්දර තැන්පත් කරනවා. බලන්න වසර 100 ගණනක් පැරණි මේ දේහ අදටත් මේ පර්වත තුල තියෙනවා. ලෝකේ ගොඩාක් මිනිසුන්ට මේක අමුතු දෙයක් වුණා. තොරාජා ජනතාව නම් මේක සාමාන්‍ය ජීවිතයේ එක කොටසක්. ඔවුන්ට අනුව මරණය කියන්නේ දුකක් නෙමෙයි. ආදරය සහ ගෞරවය පෙන්වන තව සුවිශේෂී අවස්ථාවක්. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? මේගී කෙනෙක් එක්ක මේ වගේ එකම නිවසක ජීවත් වෙන්න ඔයාට පුළුවන්ද? මරණය කියන්නේ